වාහනවල තියෙන එයා බෑග් එක වැඩ කරන්නේ කොහොමද කියන එක විද්‍යානුකූලව පහදන්න තමයි මම ලෑස්ති වෙන්නේ. මේක ඇවිල්ලා ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. මේක සිද්ධ වෙන්නේ පැයට සතපුම් 4500ක වගේ වේගයකින්. මිලිතප්පර 15ක් 20ක් ඇතුළත කාලයකදී තමයි මේක සිද්ධ වෙන්නේ. ඇක්සිඩන්ට් එකක් වුණාම ඒකේ වෙන ෂොක් එක කම්පන තරංගයක් විදියට එක්තරා සර්කිට් එකකට එහෙම නැත්නම් පරිපථයකට ඇතුල් වෙනවා. මේ පරිපථයේ මගින් සංඥාවක් දෙනවා. එමත් නැත්නම් සංඥාවක් නිකුත් කරනවා. ඒ නිකුත් කරන සංඥාව මගින් සෝඩියම්, අයන්, නයිට්‍රජන් වායුව නිෂ්පාදනය කරනවා. මේ නයිට්‍රජන් වායුව නිෂ්පාදනය කිරීමේ ප්‍රතිඵලයේ විදිහට තමයි එයා බෑග් එක පිම්බිලා අපිව ආරක්ෂා කරන්නේ. ඉතින් නයිට්‍රජන් වායුව ඇවිල්ලා එක ගුණාංගයක් තමයි නයිට්‍රජන් වායුව සාමාන්‍යයෙන් වෙනම කිසිම දෙයක් එක්ක සංයෝජනය වෙන්නේ නැහැ. ඒක තමයි මේ එයා බෑග් එක සඳහා නයිට්‍රජන් වායුව නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය පාවිච්චි වෙන්නේ. ඉතින් ඔබ මං හිතනවා දැනගන්න ඇති කියලා මේ කොහොමද කියලා එයා බෑග් එක වැඩ කරන්නේ.